ඔයත් කම්මැලි කියන කොටසේ ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මං ඔයාලට කම්මැලිකම නැති කරලා දාන්න ක්‍රම 5ක් කියලා දෙනවා. ඉතින් පස්වෙනි එක, ඒ කියන්නේ අවසාන එක තමයි වැදගත්ම කාරණාව. ඉතින් වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී සිටින්න. මිනිත්තු 5 නීතිය. මනෝවිද්‍යාවට අනුව අපි වැඩක් කරන්න පටන් ගන්න එක තමයි අමාරුම සහ කම්මැලිකම වැඩියෙන්ම දැනෙන තැන. ඉතින් ඔයාට මොකක් හරි වැඩක් එක දිගට කරන්න ඕනේ නම් පළවෙනියටම හිතන්න මම මේක විනාඩි 5යි කරන්න කියලා. ඊට පස්සේ වැඩේ පටන් ගන්න. ටික වෙලාවක් යනකොට විනාඩි 5, විනාඩි 10, විනාඩි 15 යනවා ඔයාටවත් තේරෙන්නේ නැතුව. අංක 10 ක්‍රමය. මනෝවිද්‍යාවට අනුව මේ කම්මැලිකම ආරම්භ වෙන්නේ මොකක් හරි වැඩක් කරන්න කලින් ඒ දේ ගැන හිතන්න පටන් ගන්න තැනින් කියලා කියනවා. ඉතින් අන්න ඒකට මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. වැඩේ පටන් ගන්න කලින් 1 සිට 10ටත් 10 සිට 1ටත් සෙමින් ගණන් කරන්න. එවිට ඔබේ කම්මැලිකම ඔබට අමතක වෙලා මනස සැහැල්ලු වේවි. කුඩා ජයග්‍රහණ ලබා දෙන්න. ඒ කියන්නේ මොකක්ද? මිනිසාගේ මොළය හැම විටම සතුටුදායක දේවල් වලට කැමති. අන්න ඒ නිසාම පළමුව තමන්ගේ වැඩේ පටන්ගෙන විනාඩි 25කින් පසුව විනාඩි 5ක් පොඩි විවේක කාලයක් දෙන්න. මෙන්න මේ ක්‍රමය මගින් දිගු වෙලාවක් තමන්ගේ වැඩේ කම්මැලි නැතුව දිගටම කරන්න ඔයාට පුළුවන් වෙනවා. පරිසරය වෙනස් කිරීම. මනෝවිද්‍යාව කියන්නේ පරිසරය ඔයාගේ හැඟීම් වලට ක්‍රියාවලියට බෙහෙවින් බලපානවා කියලා. ඉතින් උදාහරණයක් විදිහට ඔබ පාඩම් කරනවා යයි සිතන්න. එවිට තම කාමරය හා මේසේ පිරිසුදුව තබා ගැනීමටත් තවද එක් ස්ථානවලට මාරු වෙමින්, ඒ කියන්නේ කාමරය, සාලය, එළිය අන්න ඒ වගේ තැන් වලට වෙලාවෙන් වෙලාවට මාරු වෙමින්ද මේ කම්මැලිකම නැති කරලා දාන්න පුළුවන්. භාවනාව. මනෝවිද්‍යාවට අනුකූලව පුංචි සිතුවිල්ලක් තම කම්මැලිකමට බලපෑම් ඇති කිරීමට හැකි වෙනවා. එම නිසාම දවසකට මිනිත්තු 15ක් 20ක් අතර ප්‍රමාණයක් භාවනා කිරීමට පුරුදු වෙන්න. අන්න ඒ ක්‍රමය මගින් කම්මැලිකම යටපත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම හැමදාම පාවිච්චි කරලා කම්මැලිකමට ඔයත් බායි කියන්න. එහෙනම් ඔබට සුබ දවසක්.